Dinosaur? Alright. Then I'm gonna Hi. Good morning. නෙමෙයි නේද? 12 පහු වෙලා තියන්නේ. අද vlog එක day vlog එකක්. අපි යනවා අද වැඩ ටිකක් තියෙනවා edit කරගන්න. අර මගේ ඈත හිටපු යාළුවා දෙන්න ආවා මෙහෙට. දැන් අද මම ගෙදර නෙමෙයි ඉන්නේ. මට කිව්වා පැය භාගෙන් ලෑස්ති වෙලා එන්න කියලා. මම ඇවිල්ලා බලනකොට එදෙන ලෑස්ති වෙන පටන් අරගෙනවත් නැහැ. තාම මේ ඇඳුම් හොය ලෑස්ති වෙනවා. ඊට පස්සේ දැන් අපි යනවා බඩු ගන්න. වීඩියෝ එකේ කියපු vlog එක පස්සේ එනවා. එතකම් මේක බලන්න. ආය අපි එදා වීඩියෝ එකේ කියන්නේ අර මිස්සිය වශයෙන් කියලා. අන්න ඒ අසේනිත් අද ඉන්නවා. යා පොඩ්ඩක් ලැජ්ජයිලු වෙන්න. ඉස්සරහට යාව බලාගන්න පුළුවන් වෙයි. පුළුවන් වෙයි නෙමෙයි පුළුවන්. කොහොමරි පෙන්නනවා යාව. දැන් එතකන් අපි ගිහිල්ලා නෑ. අපි යන්න ඕනේ රූෆ් টොප් එක බලන්න. අපි යන්න දැන් රූෆ් টොප් එක බලන්න. බලාගෙන ඕක නෙමෙයි ඉතින් කුටි කන්න පොඩ්ඩක් අසෙන යනවා මෙන්න මේකට ඩයිසෝ චුට්ටක් මූණ නිකන් පෙන්න අන්නයු අසිනි හායි කිව්වා. අපි යනවා දැන් 7-Eleven එකට. 7-Eleven එකට යන්නේ මගේ T-Money card එකේ සල්ලි ඉවරයි. එහෙනම් T-Money card එක top up කරගන්න තමයි යන්නේ. T-Money card එක කියන්නේ අපිට මෙහි බස් වල, train වල, ඒ කියන්නේ public transport වල යනකොට අපිට ඕනේ බස් card එකක්. එතකොට අපි ඒ බස් කාඩ් එකට එහෙම නැත්නම් අපේ ටී කාඩ් එකට සල්ලි টොප් අප් කරගන්න ඕනේ. කියන්නේ අපි දාන සල්ලි ඉවර වෙන සැරේට අපි ඒකට සල්ලි අපව টොප් අප් කරගන්න ඕනේ. ඒක කරගන්න තමයි අපි ආවේ. ඒ විතරක් නෙවෙයි අපි 3 දෙනා උදේට කාලේ හිටපු නැති නිසා අපිට බඩගිනිත් තිබුණා. හින්දා මොන හරි පොඩි දෙයක් උත් අරගෙන කන්න දෙයකුයි බොන්න දෙයකුයි අරගෙන යමු කියලා තමයි අපි ආවේ. අපි ගොල්ලන්ට අපේ කාඩ් එක දුන්නාම එතකොට කාඩ් එකයි අපි টොප් අප් කරන්න ඕන ගාණයි දුන්නාම යාලා අපිට අපේ කාඩ් එකට ඒ ගාණ টොප් අප් කරලා අපේ කාඩ් එක අපිට අපව දෙනවා. අපි යනවා දැන් බස් එකට නගින්න. ඊපස්සේ නැත්තේ එලිලා ඉන්නේ යගේ අලවි කාරණේ තුනේ ගියකද? අන්න බස් එකක් ඈතින් යනවා. බස් එක ආවා. 감사합니다. 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 다음 승차시 충전이 필요합니다. ස්ටේෂන් තුනයි. මේ මාතරින් ආපු නැන්ද?
하차입니다. 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 අපි බසගෙන් බැහැලා දැයනවා ඩයිසෝ ඒ කවුද අසනේ කවුද බූසවන්නන්න තියෙනගේ අර කැෆේ එකක් තියෙන්නේ ජිමින්ගේ කාගේද හරි නම කියන්නකෝ ජිමින්ගේ අපි කැෆේ එකටත් යනවද යනවද ඔව් මට ගන්න ඕනේ ඒ බල්ලෙද්ද පුංසෙද්දනේ අපි ආව දැන් ඩයිසෝ එකට ඩයිසෝ එකට යනවා කියලා මං කලින් කිව්වා තමයි ඒ වුණාට මං ආයෙත් කියනවා අපි ආවේ දැන් ඩයිසෝ එකට ඇත්තටම අපිට බස් එකේ මේ ඩයිසෝ එකට එන්න ඕනේ නෑ අපේ ගෙවල් ළඟ ඒ කියන්නේ යුනිවර්සිටි එකට ළඟ ඩයිසෝ එකක් තියෙනවා හැබැයි ඒකේ ලොකු බඩු ගොඩක් නෑ බඩු තියෙනවා ඒත් අපිට ගන්න ඕන ලොකු තරමට බඩු නෑ දැන් අපි කියන්නේ මේ අක්කලා අලුතෙන් ගෙදරකට ආවනේ එතකොට බඩු ගොඩක් ගන්න තියෙන හින්දා අපි හිතුවා මේක ගොඩක් දුරනේ මේ තියෙන ගෙදරට ළඟම තමයි ඒ හින්දා ලොකු ඩයිසෝ එකට ගිහිල්ලා එකපාර බඩු ටික ඔක්කොම අරගෙන යමු කියලා අපි හැමදාම ඩයිසෝ එකට ගියත් කොයි ඩයිසෝ එකට ගියත් මොන දේ ගන්න ගියත් අපි අනිවාර්යෙන් මේ පැත්තට ඇවිල්ලා තමයි ඌමනා දේ ගන්න යන්නේ අපිට මේව ගන්න ඌමනාවක් තිබුණේ නැතත් බලන්න හරියනවා මොකද හරිම කියුට් ලස්සන චූටි දේවල් ගොඩාක් තියෙනවා ගන්න ඌමනාවක් නෑ නිකන් බලලා අර නිකන් කියන්නේ පිට සතුට කරගන්න හරි අපි බලන්න එනවා ඌමනාවක් නැති වුණත් ගන්න ඊට පස්සේ තමයි අපි ගන්න ආපු අපිට ඌමනා දේ බලන්න යන්නේ ජුවලරීස් වලට හැපැත්තෙන් තමයි ෂැම්පූ බොඩි ලෝෂන් එතකොට ක්‍රීම් මේ වගේ කොස්මෙටික්ස් තියෙන්නේ අපි ඉතින් එව්වත් බලනවා මොන හරි අපිට ඕන කරන දේවල් තියෙනවද එහෙම නැත්නම් අලුතෙන් ආපු මොන හරි තියෙනවද ඒ වගේ ගණන් කොහමද ඒ වගේ දේවල් ඉතින් බලනවා ඇත්තටම ගත්තේ නැතත් එක එක ඒවා ඉතින් බලනවා බලලා පස්සේ ගන්න හිතාගෙන හරි යනවා ඒ වෙලාවෙ ගත්තේ නැතත් අපි ඉතින් අදත් බැලුවා මොනවද තියෙන්නේ අලුත් මොන හරි තියනවද නැත්නම් අපි ගන්න හිතාන් හිටපු දෙයක් තියනවද එහෙම බලලා අපි ඉතින් යනවා අපිට අද දවසේ ගන්න තියෙන දේවල් ගන්න බලන්න මේ තියෙන්නේ සල්ලි දාන කැට ඒව නිකන් පිගීස්ලා වගේ මං ඉතින් ඒවත් අරගෙන මේගොල්ලන්ට පෙන්න එක ඒවා කී යනවා එළුත් ඉතින් ඒවා අහගෙන ඉන්නවා මම මේ කැන්ඩල්ස්ුත් බල හිටියා මොකද මගේ බර්ත්ඩේ එකක් දැන් ළඟ මෙනවනේ ඒ වුණාට ඒවා පාට නිසා මං ගත්තේ නෑ ඊට පස්සේ අපි ආවේ මේ ටෙඩීස්ලා ඉන්න පැත්තට එතනත් ලස්සන කියුට් ටෙඩීස්ලා ගොඩාක් හිටියා අපි බලනවා විතරයි හැමදාමත් අපි ටෙඩීස්ලා ගන්නෙ නෑ ඒගොල්ලෝ හරි කියුට් හින්දා අපි හැමදාම ඉතින් බලනවා ඇත්තටම මේ වීඩියෝ එක බලනකොට මට තේරුණේ අපි වැඩි හරියක් ඩයිසෝ එකට ගිහිල්ලා කරලා තියෙන්නේ බඩු ගත්ත එක නෙමෙයි මේ දේවල් වල තියෙන ලස්සන දේවල් බල හිටපු එක කියලා පහළ තට්ටුවේ ගන්න තිබ්බ දේවල් ටික අරගෙන අපි ගියා උඩ තට්ටුවට මේ ෆ්ලෝ එකේ තියෙන්නේ ඔක්කොම වගේ කිචන් එකට ඕන ඒවා එතකොට බාත්රූම් එකට ඒ වගේ ඕන වෙන දේවල් එතකොට තව ඔය ක්ලීන් කරන්න ඕන ඒ වගේ දේවල් තමයි උඩ තියෙන්නේ ඇත්තටම මේ බඩු ගන්නේ මම නෙවෙයි කියන්නේ මට නෙවෙයි
මේ අක්කලා දෙන්න කලින් හිටිය හොස්ටෙල් එකේ. දැන් ඒ දෙන්න එළියෙන් ගෙවල් අරගෙන එළියට ඇවිල්ලා තියෙන්නේ. එතකොට යාලා මුලින් ඉඳන් ගෙදරට බඩු ගන්න ඕනේ. ඒ හින්දා ඔක්කොම බඩු ටික එකම පාර අරගෙන යන්න තමයි අපි මෙතනට ආවේ. හසිනි. ඔගේ ප්ලාස්ටික් ටම්බලර් එක වගේ. මගාව ගොඩ ටම්ලර්ස් තියෙනවා මම ඒ නිසා ගන්න නැහැ කිසිම. ප්ලාස්ටික් ඔයාට හම්බෙච්ච කියනවා. එතකොට මෙතන තියෙන්නේ කිචන් එකට ඕන වෙන අයිටම්ස්ම තමයි. ඒ කියන්නේ හැන්දි, චොප්ස්ටික්ස්, ප්ලේට්ස් ඒ වගේවා. හැබැයි මේවා ඔක්කොම ලී වලින් හදපුවා. මේ තියෙන හැන්දි, චොප්ස්ටික්ස් ඒවා ඔක්කොම ලී. මේවා ලොකු ගාණක් වෙන්නේ නැහැ. මෙහි ගාණින් 3ක් 2ක් 3ක් ඒ වගේ තමයි වෙන්නේ. කියන්නේ ලංකාවේ ගාණින් රුපියල් 200ක් 400ක් කොහොමත් 500ට අඩුවෙන් වගේ තමයි මේවා වෙන්නේ. මෙතන සමහර චූටි අයිටම්ස් තියෙනවා. ඒවා මොනාද කියන්නවත් දන්නේ මන්න. හැබැයි ඒ ඔක්කොම ලී වලින් හදපුවා. මෙතන මේ තියෙන්නේ වේවැල් වගේ ජාතියකින් වියපු කූඩ. එතකොට ආයෙ තියෙනවා මෙතන ලී වලින් හදපු ප්ලේට්. ඒ කියන්නේ කෑම දාන හැම ප්ලේට්. පොඩි ප්ලේට් තියෙනවා. ඒ වගේම මෙතන තියෙනවා ට්‍රේස්. ඔය ග්ලාසස් එහෙම තියෙන ට්‍රේස් තියෙන්නේ. අන්න ඒ වගේ ට්‍රේස්. එතකොට ටී කෝස්ටර්ස් ඒවත් ඔක්කොම කරලා තියෙන්නේ ලී වලින්. මේක ඕකට දාලා ජෙනරල් ට්‍රෑෂ් මේ ලොකුද? ලොකුයිනේ මේක. මේක නැතුව බලන්න මේ වගේ පොඩි එකක් ඇති. ඒක මේ මම අරගෙන තියෙන්නේ ඩස්බින් එකට දාන්න, කෑම දාන්න, කෑම විසි කරන්න ඔක්කොම මම එකම උඩේ පාවිච්චි කරා. එහෙනම් පොඩි එක ගමු නේ. සයිස් එක පොඩි එක මේ ඔව් මේකත් හරියයි. මම මතකද මගේ මේකත් අක්කි මේ. ඒක තමයි. ඒ ගානම තමයි වෙන්නේ. මේ මොකද මෙතන ඒක ගමු. මේක එකම ගානනේ. ඔව් එකම. මේක බෑග් කීයක් තියෙනවද? මේක 250යි. මේක 400ක් තියෙනවා. හරියන්නේ? ඔව්. මේක 250යි. එතකොට මෙතන තියෙන්නේ මේ කිචන් එකට ඕන වෙන ඩිෂ් වොෂ් බොටල් කරපු එක සයිස් වලින්. එතකොට එක ප්‍රයිස් වලින් ඒවා තියෙනවා. මේ තියෙන්නේ බාත්රූම් එකේ ෂවර් එකට දාන ෆිල්ටර් එකත් එක්ක එන ෂවර් හෙඩ් එකක්. මේ දෙකම තියෙනවනේ. මේකයි දෙකම. මේකේ මොකද වෙන්නේ? ලස්සනට දාන්න ආයත. කපන්න දෙකම එකම ඉතින් ඕක දෙකම එකට තියෙනවා. එකම දෙයක තියෙනවා. නෑ. ආයෙත් මොඩ හැන්දි ඕන වෙන්නේ නැහැ නේ. මෙතන තියෙන මේ ෆ්ලවර් වාසස්, එතකොට ෆ්ලවර් පොට්ස් මේ ඔක්කොම
ප්ලාස්ටික්වත් එහෙම මොනවත් නෙමෙයි මේ ඔක්කොම වීදුරු ඒවා. මේ ෆ්ලවර් වාසස් එතකොට ෆ්ලවර් පොට්ස් වෙන්නේ පොඩි ගානක් කියන්නේ ලොකු ගානක් වෙන්නේ චොනම් 2ක් එහෙම නැත්නම් චොනම් 3ක් ඒ වගේ වෙන්නේ. කියන්නේ මම කිව්වා වගේ ලංකාවේ ගානින් රුපියල් 300ක් එතකොට රුපියල් 600ක් ඒ වගේ ගණන් වලින් තමයි මේ තියෙන ෆ්ලවර් පොට්ස් එතකොට ෆ්ලවර් වාසස් වෙන්නේ. මෙතන තියෙන්නේ එක එක ෂේප්ස් වල එතකොට එක එක ප්‍රමාණවල දාන්න පුළුවන් ග්ලාසස්. අපිට ගන්න තිබුණු ඔක්කොම දේවල් ටික අරගෙන අපි ආවා කවුන්ටර් එකට. මෙතනදී අපි කාඩ් එකෙන් නම් අපේ පේමන්ට් එක කරන්නේ අපිට සෙල්ෆ් චෙකින් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් අපි අපේ පේමන්ට් එක කරන්නේ කැෂ් වලින් නම් ඒකට වෙනමම කවුන්ට් එකක් තියෙනවා. ඒගොල්ලන්ගේ කෙනෙක් ඉන්නවා. එයා අපිට මේ ටික චෙක් කරලා අපි පේමන්ට් එක ගන්නවා. එතකොට තව දෙයක් මේ කොරියාවේ දයිසෝ එකේ විතරක් නෙවෙයි. එතකොට මාර්ට් වල එහෙම ගොඩක් ෂොප්ස් වල අපිට වෙනමම ෂොපින් බෑග්ස් එතකොට අපේ අයිටම්ස් දාගන්න බෑග්ස් දෙන්නේ නැහැ. ඒවා ගන්නවා නම් අපිට ඒවා ඕනේ නම් අපි ඒවට වෙනමම පේ කරලා ගන්න ඕනේ. දයිසෝ එකේ වගේ නම් වෙනමම බෑග්ස් තියලා තියෙනවා. ඒ කියන්නේ පේපර් බෑග්ස් තියෙනවා එක එක සයිසස් වලින්. අපේ තියෙන අයිටම්ස් වල ප්‍රමාණයට අපිට කැමති බෑග් එකක් පේ කරලා අරගෙන අපේ අයිටම්ස් ටික දාගන්න පුළුවන්. අපිම තමයි ඒ අයිටම්ස් අපේ බෑග් එකට දාගෙන ඒ දේවල් කරගන්න ඕනේ. එතකොට මේ සෙල්ෆ් චෙකින් කවුන්ටර්ස් වල තියෙනවා බාකෝඩ් රීඩ් එකක්. වගේම අපි ගන්න අයිටම්ස් වල තියෙනවා බාකෝඩ් එකක්. එතකොට මේ බාකෝඩ් රීඩර් එකෙන් අර බාකෝඩ් එක ප්‍රෙස් කරලා තමයි ඒක මෙතන තියෙන මැෂින් එකට එන්ටර් වෙන්නේ. ඊට පස්සේ අපේ තියෙන අයිටම්ස් වල ක්වොන්ටිටි එක බලලා ඒවා හරියද බලලා අපිට පුළුවන් අපේ අයිටම්ස් වලට පේමන්ට් එක කරන්න. අයිටම්ස් ඔක්කොගෙම බාකෝඩ් එක රීඩ් කරගෙන අයිටම්ස් ටික චෙක් කරලා ඔක්කොම කරලා ඉවරයි. දැන් තියෙන්නේ පේමන්ට් එක කරගන්න. මෙතනදී අපි ගත්ත අයිටම්ස් ඔක්කොටම වෙලා තියෙන්නේ මාන් 3ක් වගේ. ඒ කියන්නේ ලංකාවේ ගාණින් රුපියල් 6000 ගාණක් වගේ. එතකොට අපිට රිසිප්ට් එකක් ඕන නම් අපිට print කරගන්න පුළුවන්. ඕනේ නැත්නම් රිසිප්ට් එකක් ගන්න නැතුව යන්න පුළුවන්. දැන් අපි දයිසෝ එකෙන් ගන්න තිබුණු දේවල් ටික අරගෙන ඉවර කරගෙන අපි යනවා තවත් යාළුවෙක්ගේ ගෙදර. ඒ අක්කලාගේ ගෙදර අපේ තිබුණා තව අපේ බෑග්ස් වගේක්. ඒ ටික ගන්න තමයි අපි හෙට යන්නේ. ඒ ටික අරගෙන අපි යනවා ආපහු ගෙදර. ඒ වගේම මම තව දෙයක් කියන්න ඕනේ. මම ඉස්සෙල්ලාම දාපු මගේ පළවෙනි වීඩියෝ එකට ගොඩක් අය ලයික් කරලා තිබුණා, කමෙන්ට් කරලා තිබුණා. ඒ හැමෝටම thank you. ඒ වගේම ලයික් කරේ නැතත්, කමෙන්ට් කරේ නැතත් වීඩියෝ එක බලපු හැමෝටම thank you. ඒ වගේම ගොඩක් අය subscribe කරලා තිබුණා. ඒගොල්ලන්ටත් thank you. මම ඔයගලන්ට කියන්නේ මම ඔයගලගෙන් ඉල්ලන්නේ ඉස්සරහටත් මගේ වීඩියෝ බලන්න. මාත් එක්ක එතකොට මගේ channel එකත් එක්ක ඉස්සරහටත් ඉන්න කියලා. මේ ඇවිදගෙන යනකොට අපි දැක්කා මේ වගේ පාර දෙපැත්තේ එක එක විදිහේ මාත්ස් තිබුණා. අසෙනි අපිව කොහෙදෝ එක්කගෙන යනවා. අපි දෙන්න. අපි දෙන්නත් ඔහේ යනවා. අසෙනි කොහෙ එක්ක යනවද දන්නේ නැහැ. ඊ ඔන්න මල්. අසෙනි කවුරුද?
තවදුරද ළඟයිද මාන්සි දැන් මේ ස්ප්‍රිං එකනේ ඒ හින්දා හැම ගහකම චෙරි බ්ලොසම් මල් පිපිලා තියෙන්නේ. මගේ ඊළඟ බ්ලොග් එකෙන් මම යනවා තවත් ලස්සන මල් පිපිලා තියෙන තව ලස්සන තැනකට. ඒ හින්දා මගේ ඊළඟ බ්ලොග් එකත් අනිවාර්යෙන් බලන්න. කොහොම හරි අපි පාර හොයාගෙන තැනට ආවා. ඇවිල්ලා අපේ බෑග්ස් ටික අරගෙන ටැක්සි එකක් දාගත්තා. මොකද මේවා බස් එකේ අරගෙන යන්න බෑ. ඊට පස්සේ ටැක්සි එකක් ආවා. ඒ ටැක්සි එකේ ඩ්‍රයිවර් අපිට ඉතින් උදව් කරා මේ බෑග්ස් ටික දාගන්න. ඊට පස්සේ අපි බෑග්ස් ටිකයි තිබුණ අනිත් දේවල් ටිකයි දාගෙන අපි දැන් යනවා ගෙදර. අපි දැන් යනවා කොහෙද යන්නේ? අපේ ගෙදර යනවා. අපේ ගෙදර බඩු ගොඩක් පුඩවගෙන අර මෙතනත් තියෙනවා. අපි යනවා ගෙදර. අය බයි වුණේ. මේකක් ගන්න. අපි ආවදෙන් බෑග් ටිකක් අරගෙන ගෙදර ආවා. මට දෙන්න නම් ගියා බෑග් ටික දාන්න කාමරේට. මම ආවා මගේ බෙඩ් ෂීට් ටික අරන් යන්න අපි දැන් යන්න ඕනේ හොදන්න. මම ගෙනාවා ස්ට්‍රෝබෙරි. මාර රසයි මේ ඇඹුල් නෑ. හරි පැණි රහක් තියෙන්නේ. හරි ලස්සනයි ඒක රතු. පැනිරහයි. දැන් මම ආපහු මේ ටිකත් අරගෙන යන්න ඕනේ උඩට ගිහිල්ලා අයර දෙන්නත් එක්ක යනවා ටික හොදන්න. මාරයි වෙලා යන්ගෙනක්මට මේ තියෙන්නේ ලොන්ඩ්‍රි එක. මට තිබුණේ බෙඩ්ෂීට් ටිකක් හොදන්න. බෙඩ්ෂීට් කියන්නේ බෙඩ්ෂීට් 3ක් වගේ. ගෙදර තියෙන වොෂින් මැෂින් එකට ඒවා දාන්න බෑ. කියන්නේ ලොකු දේවල් දාන්න බෑ. පොඩි අඳුම් විතරයි දාන්න පුළුවන්. ඒ වොෂින් මැෂින් වලට දාන්න පුළුවන් ලිමිට් එකක් තියෙනවා. මම මගේ බෙඩ්ෂීට් ටික හොදන්නේ මේ මැෂින් එකෙන්. අපිට මේ වොෂින් මැෂින් වලින් ඇඳුම් හොදන්න තියෙන්නේ කොයින්ස් දාලා. එතකොට මම මේ අද ඇඳුම් හොදන්න යන වොෂින් මැෂින් එකට දාන්න ඕන 500 කොයින්ස් 10ක්.
ඒ කියන්නේ චුනම් 5ක් වගේ. එතකොට මේ තියෙන එක මැෂින්වල සමහරේ වගේ දාන්න තියෙන ප්‍රමාණයත් එක්ක කොයින්ස් දාන්න ඕනි ප්‍රමාණය අඩු වෙනවා. එහෙම නැත්තම් වැඩි වෙනවා. සමහරේ වගේ 4000 තියෙනවා. එතකොට 4500 තියෙනවා. මම හොදන එක දාන්න ඕනේ 5000ක්. කියන්නේ කොයින්ස් 10ක්. මම දැන් මට ඉස්සෙල්ලම හොයාගන්න බැරි වෙනවා කොයින්ස් දාන්න ඕනේ කොතනටද කියලා. ඊපස්සේ කොහොම හරි මම හොයාගෙන දැනට කොයින්ස් ටික දානවා. දාලා බලන්නකො මම මොකද්ද ප්‍රෙස් කරන බටන් එක කියලා. හරිද? මොකද මම? අරක. මේක? ආ. 3ක්. හරි. හරිනේ. හරි. මම නිකන් තේරුණා. මේ මෙතන ගහලා තියෙන ඉමර්ජන්සි ස්ටොප් කියලා. මේක බලන්න ඕනේ. අපිව බල දෙන මේක. ඉතින් මේක බල දෙනවනේ. පුෂ් ඇන්ඩ් හෝල්ඩ් කියලා. එක්ක ඉංග්‍රීසි වලින් ගන්න ඕනේ. ඉංග්‍රීසි වලින් තමයි. නෑ ඒක ඉමර්ජන්සි මෙතන මං කියන්නේ මේක ස්ටාර්ට් එක කියලා මෙතන ඉංග්‍රීසි වලින් ගහුවනා හරිනේ. සීජා. ඉංග්‍රීසි වලින් නැද්ද? ස්ටාර්ට් කියලා දෙනවා. ස්ටාර්ට්. මෙතනින් තව එකක් ගහලා දෙනවා සීජා. සීජා ඔව් කියලා. මරු මනසත් එක්ක මම මේක දන්නේ. මෙතන මේක තියනකොට මට කියනවා මේක බං ඉන්නලු. මම ඉතින් මේක බා. මගේ එකයි කිව්වේ කියලා මට විතරනේ. ඒ විනාඩි 22ක් තියෙනවා. කොහොම හරි දැන් මගේ බෙඩ්ෂීට් ටික හේදෙනවා. මට මේ බෙඩ්ෂීට් ටික හේදෙන්න ඔක්කොම වෙලාව යන්නේ විනාඩි 23ක් වගේ තමයි වෙලාව වැටිලා තිබුණේ. අපි මේකට වෙනමම ඩිටර්ජන්ට් දාන්න ඕනේ නෑ. මැෂින් එකේ ඒවත් තියෙනවා. දැන් මේ විනාඩි 23කට පස්සේ මගේ බෙඩ්ෂීට් ටික හේදිලා ඉවරයි. ඊට පස්සේ ඒ මැෂින් එකෙන් ඒ ටික අරගෙන එතන තියෙනවා කාඩ්ස් අපිට යූස් කරන්න පුළුවන් ඒවා. ඒ කාඩ් එකට මගේ ඇඳුම් ටික මගේ රෙදි ටික දාගෙන මම දැන් මේ ටික අපහු දාන්න ඕන ඩ්‍රයි එකට. මේ ටික වේලිලා තියෙන්නේ උනාට ඩ්‍රයි එකට දාපුවාම තව ටිකක් ඒවා හීට් වෙලා තව ටිකක් හොඳට වේලෙනවා. මම මේ දාන්නේ ඇඳුම් වලට දාන, කියන්නේ ඩ්‍රයි එකට දානකොට ඇඳුම් අතරට මේ ටිෂු එකක් දාලා දානවා. මේක වෙට් ටිෂු එකක් වගේ සුවඳ තියෙන එකක්. එතකොට අපි ඩ්‍රයි එකට දානකොට ඇඳුම් එක්ක අර ඒකේ තියෙන ඒ සුවඳ අපේ ඇඳුම් වලට ඇවිල්ලා ඇඳුම් සුවඳ වෙනවා. දැන් ආයෙත් මම ඩ්‍රයි එකට කොයින්ස් දාගන්න ඕනේ. මේ ඩ්‍රයි එකට දාන්න ඕනේ 500 කොයින්ස් 8ක්. කියන්නේ වොන් 4000ක්. මේ චොනම් 4ක්. එතකොට මේකටත් කොයින්ස් දැම්මට පස්සේ ස්ටාර්ට් බටන් එකක් තියෙනවා. ඒක ප්‍රෙස් කරපුවාම විනාඩි 28කට අපේ ඇඳුම් ටික හොඳට ඩ්‍රයි වෙනවා. මේ විනාඩි 28කට පස්සේ මගේ ඩ්‍රයි එක දැන් වැඩ කරලා ඉවරයි. ඒ කියන්නේ මගේ බෙඩ්ෂීට් ටික දැන් හොඳටම වේලිලා තියෙන්නේ. දැන් මං කරගන්න ඕනේ මේ බෙඩ්ෂීට් ටික නමලා ආයෙත් මගේ බෑග් එකට දාගෙන අපි යනවා දැන් ගෙදර.
හෙදි හොදලා ඉවරයි. අරයා මට උදව් කරනවා මගේ බෑග් එක අරගෙන ගිහිල්ලා වැඩට ගත්ත කෙනෙක්ව. මේක උසයි යන්න බෑ. මේක උසයි යන්නයි වීඩියෝ කරන්න දෙකක් කරන්න බෑ. අපි ගෙදර ගිහිල්ලා මගේ බඩු ටිකත් ගෙදරින් තියලා අපි ආපහු ආවා මාට් එකට. ගෙදරට බඩු ගන්න. ගෙදර බඩු ඉවර වෙලා තිබුණේ. මම ලොකුවට බඩු ගොඩක් ගත්තේ නෑ. පොඩි පොඩි දේවල් ටිකක් විතරයි ගත්තේ. මෙන්න මෙතන තිබුණා බටර් කේක් එකක් වගේ එකක්. මම ඒක ගත්තා. මොකද ගොඩ දවසකින් මම බටර් කේක් කාලා තිබුණේ නෑ. ආස හිතුණා ඒක දැක්කම කන්න. හින්දා මම ඒක ගත්තා. ආයෙ එතන තිබුණා පේස්ට්‍රීස් වගේ, එතකොට සෑන්ඩ්විච් වගේ දේවල්. ඒව නම් ගත්තේ නෑ. මම මේ බටර් කේක් එක විතරයි මෙතනින් ගත්තේ. මම දැන් ආවා රාමෙන් සෙක්ෂන් එක පැත්තට. මම ගන්න හිතන් ආවේ ෂින් රාමෙන් එක. ඉතින් මම ඒකත් ගත්තා. ඒක මේ පොඩ හයියි. අයිස්ක්‍රීම් එක කති රසයි වුණා. මේ ගොඩ දවසකින් මේකක් කෑවෙනවා. ඉස්සරහට බොක්ස් පිටින් ලොකෝට දාන්නේ මොනවාද? සාමාන්‍ය ඔෆිස් දානවා. පළතුරු වර්ගත් ගොඩාක් තිබුණා. වැඩි හරියක්ම මේ දවස්වල තියෙන්නේ ස්ට්‍රෝබෙරි තමයි. ග්‍රේප්ස් තියෙනවා. අනිත් කාලවල් වලට වඩා මේ දවස්වල මම දැකපු විදිහට නම් ග්‍රේප්ස් පොට්ටක් ගන්න වැඩි. අනිත් දවස්වලට කියන්නේ සමයකට වගේ ඒ කාලෙට ග්‍රේප්ස් වල ප්‍රයිස් එක පොඩ්ඩක් චුට්ටක් අඩු වෙනවා. මේ දවස්වල ඒ දවස්වලට වඩා පොඩ්ඩක් ගන්න වැඩි. ඒ හින්දා අපි ගොඩක් වෙලාවට මේ දවස්වල කන්නේ ස්ට්‍රෝබෙරි තමයි. සීතලයි. දාගෙන යන්නේ අපි. මම ගත්ත මෙන්න මේ බටර් කේක් එක. මේක බටර් නේද? මොනවාද මන් දන්නේ නැහැ. මට බඩගිනි ඉන්න මන් දැන් කරනවා. අනේ අර බලන්න බලු බටක්. මේ ඉන්නේ නිදාගෙන වෙන්න. අනේ. මේ ඉන්නේ හස්කි කෙනෙක්. මේ ආගේ චුට්ටි. එලා කොමල නිදි අන්න එක්කෙනෙක් ඉන්නවා මෙතන. යන්නේ මේ උලනවා යාලා. මේක Alright. Lala. Chip. මාඩිහිල් අපි ගෙදර ආවා. දැන් අපේ අසේනේ යන්න හදන්නේ අපිට. අසේනේ උයන්න මොනවද කියන්න අපිට? හරි උයලා දෙන්න මොනවද කියන්නකෝ.
චිකන් ඩෙවල් හදලා දෙනවා සෙනි අපිට. දැන් බලමු විමාට් ගිහිල්ලා මොනවද ගත්තේ කියලා. පිග් ගත්තා. මම මේක King collar packet. ඊට පස්සේ cornflakes. Any rasa cornflakes. Suduluni paste. ඊට පස්සේ වියලි රම්පේ. මේ beef curry sauce. මේකට වතුර විතරක් දාලානේ හදන්න තියෙන්නේ. වතුර දාන්නත් නෑ මම නිකන් රත් කරන්න දෙන්නේ. නිකන් රත් කරලා කන්නේ. ඇත්ත. ඔයා හරි. පරිප්පු. මේක මේ ඉන්දියන් පරිප්පු වань. tin of cake. මේ පරිප්පු පොඩි. ඊට පස්සේ ලුණු. ඊවා මේක මොනවද මේ? කොහෙද කියලා? මේ ගොරන් නම් මැලේසියන් බංග්ලාදේශියන්. ඉන්දෝනීෂියා. මේක ඉන්දෝනීෂියන් එකක්. ඉන්ස්ටන්ට් නූඩල්. ඊට පස්සේ මේකත් ඉන්දෝනීෂියා තමයි. ඉන්දෝනීෂියන් නූඩල්. try කරලා බලලා යන්න ගසයිද කියලා. ඊට පස්සේ ramen. ඊට පස්සේ බලමු ඩයිසෝ එකෙන් ගත්තේ මොනවද? ඩයිසෝ එකෙන් ගත්තේ මොනවද කියලා. පිහියක් ගත්තා. ආය ටිෂූ බොක්ස් එකක්. මේකනේ චොප්ස්ටික් දෙකයි හැන්දයි ඔක්කොම තියෙන සෙට් එකක්. මේකත් ඒ වගේ මේකේ ෆෝක් එකත් එක්ක තියෙන්නේ. ඔය මේවා පීල් කරන එකයි එක අවුට් එකයි. මෙතන දොර ළඟට දාන එකක්. ඊට පස්සේ wet tissue. මේක ෆිල්ටර් එකත් එක්ක තියෙන shower head එක. මේ ෆිල්ටර් එක. පස්සේ sponge. පහක් තියෙන sponge. බත්තකට හැන්දයි. කරන්න මේ බ්‍රෂ් එකයි. අය මේක නම් කෑමම දාන. ඊට පස්සේ හැඳි දාන්න. අය චූටි බෝල් එකයි ප්ලේට් එකයි. පාටින් තුනවා. එච්චරයි ගත්තේ. ඩයිසෝ එකනුයි. ඊට පස්සේ මාට් එකනුයි. දැන් අපේ
අපේ අසෙන උයනවා තැන අපි බලමු අසෙන උයන්නේ මොනාද කියලා මේ වෙන කොහොමද කියලා අපේ අසේනි අක්කා මෙතන මේ බලන්න මොනවද කපන්නේ කැරට් කපන අසෙනගේ සෝස් එක මෙතන තියෙනවා එතකොට අසෙනගේ චිකන් එක මෙතන තියෙනවා ආම මේවා කපලා දෙන්නේ ඉවර නෑ මම දැන් කාලා හැම පල්ලෙහාට ගෙදර ආවා එනකොට මට ඉවරදුනා හාර්සලා මේක අලිඑක්ස්ප්‍රස් එකෙන් මම ඕඩර් කරේ මම දන්නේ මම මේක මොනවද තියෙන්නේ කියලා දන්නේ මට මතක නෑ කියන්නේ මට මතකයි මොනවද තියෙන්නේ කියලා දෙන්නම මොනවද වගේ පොඩි ගානක් ඉස්සෙල්ලම තියෙනවා මෙන්න මෙහෙම එකක් මේක මේ අර මේ තියෙන්නේ මොනවද මේක ජෙල් නේල් කිට් එකක් මේකේ මේ අර මම නේල්ස් හදපුවාම එක කරන විදිහ වීඩියෝ එකක් දාන්න මේ බ්‍රෂ් එකක් අර හම් කරලා මේ අර වැඩිපුර එන මේවා ටික අයින් කරන එකක් ඉතින් මේක මේ මම මේවට කියන නම් මොනවද කියන්නත් දන්නේ නැහැ මම කරන එකක් වෙන්න ඕනේ මම හිතන්නේ මම හදනකොට වීඩියෝ එකක් දාන්න ඊට පස්සේ මෙන්න මෙහෙම එකක් මේ අර මම කරන්නේ අන්නේ මම මේවට කියන නම් මොනවද දන්නේ නැහැ ඒක නේද මම කියන්නේ නැහැ මොනවද කියලා මම කොහොමද ඒක වෙන්නේ කියලා කියන්න මම කියන නම් දන්නේ නැහැ ඊට පස්සේ තියෙනවා nails වගේක් අර මේ නෑ ඊට පස්සේ කලින් මම කියන්න මේ තියෙන්නේ අර glue එක extension nail gel එක glue එක මේ gel එක ඒකේ තියෙනවා colours තියෙනවද දන්නේ මේක pink මේක pearl pink කියලා එකක් මේක soft pink colours තුනක් නෙමෙයි colours හතරක් තියෙනවා මේක nude pink මේක soft pink එතකොට මේක pearl pink මේක නම් පොඩ්ඩයි තියෙන්නේ මේ බොටල් එක මෙහෙම හතරක් තියෙනවා කලර්ස් හතරක් ඊට පස්සේ මේක බේස් එක බේස් ජෙල් එක ඉතින් මේක
ටොප් කෝට් එක මේක නම් මොකක්ද කියන්න මම දන්නේ මොකක්ද කියලා මම හොයලා බලලා කරන්නේ මේ හදනකොට මම වෙන්නන්නම් ඒවා කොහොමද යූස් කරන්න කියලා එහෙනම් අන්බොක්සින් එකකුත් කරා මේ බ්ලොග් එකත් මෙතන ඉවරයි තව බ්ලොග් එකක් ගේන්න මම ඉක්මනටම එහෙනම් තව බ්ලොග් එකකින් හම්බෙනකම් බයි අන්‍යං